welcome back to my YouTube channel. අද කොහෙවත් යන්නේ නැහැ. අද ගෙදර ඉන්නේ. මට හිතුණා ගෙදර ඉන්න ගමන් මොනවා හරි වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා මගේ beauty එක පැත්තෙන්. මම ඉස්සෙල්ලා කල්පනා කරා මගේ මේ දිග කොට කොණ්ඩය දික් කර ගැනීමේ පරමාර්ථයෙන් මොනවා හරි දෙයක් අද කරනවා කියලා. ඒක නිසා මම සර්ච් කරලා බලද්දි මට හම්බුනේ පෙරකොළ සත්කාරය. ඉතින් මම දැන් ඒක කරන්න යන්නේ. මොකද මගේ මේ බලුනකුට දික් කරගන්න ඕන. මේ බලන්න මේක හැටි මේක කලින් මගේ කොණ්ඩේ දිකට තිබුණා. අර සමහර කාලවල වලට එනවනේ මේ අර කොණ්ඩේට වෙනසක් කරන්න ඕනි. අර එහෙම හිතලා කරපු වෙනස තමයි මේ තියෙන්නේ. මේ ඉතින් දැන් මට ඕන මේක කොහමද දික් කරගන්න. මේකවත් කරලා බලනවා. try කරලා බලනවා. බලමු මගෙත් එක්ක මම අද කොහොමද කරන්න කියලා. මේ තියෙන්නේ මම වොෂ් කරලා ගනිපු පෙරකොළ ටික. දැන් මේකට උළුහාල් සල්පයක් මෙහෙම දාගන්නවා. මේ ඇති වගේ දාගෙන මේ හොඳට දැන් තඹ ගන්න තමයි තියෙන්නේ. වතුරක් දාලා මේ තඹ ගන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මගේ තම්බල නිවල ගනිපු මේ පෙරකොළ දියර එක. ඉතින් අපි මේක ඇප්ලයි කරමු අපේ කොණ්ඩේ. මේකට ඔයාලට ගන්න පුළුවන් ස්ප්‍රේ බොටල් එකක්. මම වගේ අනා ගන්න එපා මේක. මේ කොණ්ඩේ හැමතැනටම ගෑවෙන්න පුළුවන් විදියට මේ වගේ පීර ගන්න පුළුවන් සහ මේ මසාජ් එකක් දා ගන්න පුළුවන්. දාගෙන තියාගෙන විනාඩි 15ක් විතර වගේ තියලා ෂැම්පූ කන්ඩිෂනර් කරලා වොෂ් කරලා දාන්න පුළුවන්. මුහුණේ තියෙන ඔපා ගැනීම වලට මම කොපි කුඩු මිශ්‍රණය ගෑවා. කොපි කුඩුයි සීනි මික්ස් කරලා ස්ක්‍රබ් එකක් හදාගෙන ඒක තමයි මම ඇප්ලයි කරේ. ඇත්තටම මේක මට හොඳ රිසල්ට් එකක් තිබුණා මේ වෙලාවේ. මේ අර මගේ white heads වගේ තිබුණේ වයින් වෙලා තිබුණා. ඇත්තටම මේක හොඳයි. සතියේ දෙකක් විතර භාවිතා කරොත් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් වෙයි ඔයාලට. උපංගතේ වන්න බැලන මොනා කරත් නාගෙනාවට ඉතින් මේ අර ස්ක්‍රබ් එක ගැන ලොකු වෙනසක් තියෙනවා ළමයි මගේ අර මේ හරිය තිබුණා white heads වගේ මේ වගේම ඒ වයින් වෙලා පොඩි soft ගතියක් තියෙනවා මූණට. සා කොණ්ඩේට ඉතින් දැම්ම පේන්නේ නැහැ නේ මුකුත් වෙනසක් වුණා කියලා.
අද ඉඳන් මම මාසයක් මේ ට්‍රීට්මන්ට් එක කියන්නේ මේක ෆලෝ කරනවා. මාසයක් සති දවස් 2ක් වෙන්න වගේ. මම හිතනවා මාසයක් ගිහලා මට හොඳ රිසල්ට් එකක් හම්බ වෙයි කියලා. බලමු අපි මොනවද වෙන්නේ කියලා. මේක බලන්න ඔයාලගේ මට පොඩි උදව්වක් ඕන. ඔයාලට පේනවා ඇති මගේ මේ මූණේ හැමතැනම මගේ මේ බ්ලැක් හෙඩ්ස් වගේ පොඩි ලප වගේක් දාලා තියෙනවා. බ්ලැක් හෙඩ්ස් තමයි. ඒ කියන්නේ ඒකට මොනවා හරි ඔයාලා දන්න ට්‍රීට්මන්ට් එකක් තියෙනවා නම් මට රෙකමන්ඩ් කරන්න පුළුවන් නම් හොඳයි. මොකද මම ඒක try කරලා බලන්නම්. මම ලොකුවට සාමාන්‍යයෙන් මේ ක්‍රීම් එහෙම යූස් කරන කෙනෙක් නෙවෙයි. දැන්ට මම එහෙම ලොකුවට ක්‍රීම් එකක් යූස් කරන්නේ නැහැ ඇත්තටම කිව්වොත්. මේ අනේ මන්ද ඇයි මෙහෙම උනේ කියලා මම දන්නේ. කියන්නේ මට පුළුවන් නම් ඔයාලට පුළුවන් නම් මට රෙකමන්ඩ් කරන්න යන්න මේකට දාන්න හොඳ මොනවා හරි පැක් එකක් හරි එහෙම මොනවා හරි ස්ක්‍රබ් හරි මොනවා හරි මම ඒක try කරලා බලන්නම්. අදට වීඩියෝ එක ඉවරයි. මාව subscribe කරලා තියාගන්න. like කරන්න comment කරන්න මගේ අර උදව්ව මං ඉල්ලපු එක. මං ගිහලා එන්නම් එහෙනම්. පරිස්සමෙන් ඉන්න. bye.